සුබ දවසක් වේවා. ඉතින් අද මම ලස්සන අත්දැකීමක් බෙදා ගන්න යන්නේ. මගේ දෝනිගේ අකුරු හඳුන්වා දීමේ නැකත කරන්නයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් කලින් දවසේ පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තියලා ආශිර්වාදය අපි ලබා ගත්තා. මම මේක සිරිත් විරිත් අනුව නැකතට කරන්න තීරණය කරා. මොකද අපි සිංහල චාරිත්‍රවල අතීතේ ඉඳන් පැවතෙන දෙයන්නේ අකුරු කියවීමේ චාරිත්‍රය. ඒ නිසා වෙද මහත්තයා ළඟට ගිහිල්ලා කරන විදිහ නැකත් පත්‍රය හදාගෙන ආවා. ඉතින් වෙද මහත්තයා අපිට කිව්වේ ඝන දෙවියෝයි සරස්වති මෑණියන්ගේ රූප දෙකක් අරගෙන ඒකට පළතුරු වර්ග 7ක්, කැවිලි 7ක් තියන්න. ඒ වගේම ගිතෙල් පහන් දෙකක් පූජා කරන්න කියලා. ඉතින් පිළිම ගන්න ගියාට පස්සේ මහත්තයාට එතන කෙනා කියලා තිබුණා ලක්ෂ්මී මෑණියන්ගෙනුත් රූපයක් තියන්න කියලා. ඉතින් වැඩි වෙන්නේ නැති නිසා අපිත් කැමති වුණා ලක්ෂ්මී මෑණියන්ගේ රූපෙත් එතන තියලා තවත් පළතුරු වට්ටියක් වැඩිපුර හදලා කැවිලි වැඩිපුර වට්ටියක් හදලා පූජා කරා. එතන අපිට වෙද මහත්තයා කියපු දේ තමයි මේ ගන්න පළතුරු කැවිලි විසි කරන්න එපා කියලා. ඒ නිසා අපි හොඳම පළතුරු ගත්තා. කියන්නේ බෙහෙත් ගහලා නැති ඒවා ගොඩාක් දුරට බරලා ගත්තේ. ඒ වගේම මේ අන්නාසි අපි ගෙවත් ඒවා. ඉතින් ගෙදර මම කැවුම් ඒ වගේම කොකිස් කිරිබත් තමයි හැදුවේ. අනිත් කැවිලි කන්න පුළුවන් විදියට හොඳ පිරිසිදුව හදන තැන් වලින් ගත්තා. ඉතින් මොකද කන්න බැරිව විසි කරන්න උනොත් ඒක අපේ හිතටත් හරි නැහැනේ. ඒ නිසා හැමදේම කන්න පුළුවන් විදියට තමයි ගත්තේ. ඉතින් උදෙන්ම කිරිබත් හදලා බුද්ධ පූජාව මේ සියල්ලගෙන්ම පූජා කරලා ඊට පස්සේ දෙවියන්ට මේ ටික පූජා කරා. ඒ වගේම අපි විලඳ කිද්දුල් හකුරු මීපැණිත් මේ විදිහට පූජා කරා. අපිට ඒවත් පූජා කරන්න කියලා තිබුණා. නැකතට විනාඩි 10ක් වගේ තියෙද්දි තමයි මම දෝනිව නැගිට්ටව ගත්තේ. ඉතින් මූණ හොදලා එයාට ළමා සාරියක් දෙන්න දුන්නාම හරිය සතුටින් ඒක ඇඳගත්තා. ඉතින් මල් වට්ටි මං වෙනම හදලා තිබුණේ. නමුත් මෙතන මට ඉඩ මදි වුණ නිසා බබා අතින් වෙනම ආයෙ පූජා කරන්න වුණා. වට්ටිය පිටින් තියන්න බැරි වුණා. එතන ඝන දෙවියන්ට රෝස පාට මල් තියන්න කිව්වා. සරස්වති මෑණියන්ට සුදු පාට මල් පූජා කරන්න කියලා තිබුණා ඒ හදපු කොලේ. ඉතින් දෝනි අතින් මල් ටික පූජා කරලා එයත් හරිය සතුටින් නැගිටලා ආවේ. පුදුම සතුටකින් බබා අකුරු කියවනවා කිව්වහම එයාට දැනුණාද විශේෂ දවසක් කියලා. ඉතින් මට හරි සතුට හිතුණා මේ විදිහට ලෑස්ති කරපු එකකින් නියාගේ පුංචි හිතට ලොකු සතුටක් දැනුණා කියලා මට හිතුණා. ඉතින් ඊට පස්සේ සුදු මල් ටික මම මේ විදිහට පූජා කරා. තව ඉතින් අපිට කැමති නම් රත්තරන් බඩු, සල්ලි, මැණික් ඒ වගේ ඒවා තියන්න පුළුවන්. ඉතින් අපේ රත්නපුරේ නිසා මේ මැණික් සාමාන්‍යයෙන් තියෙනවනේ. ඉතින් චූටි මේ දලං කෑලි වගේක් තිබිලා ඒකත් මම මේ දීසියෙන් තිබ්බා රත්තරන් බඩුත් එක්ක. ඉතින් මම මෙතන ලක්ෂ්මී මෑණියන්ට සුදු මල් පූජා කරා. ඉතින් තාත්තිත් එක්ක බුදු පහන පත්තු කරලා හඳුන් කුරු පත්තු කරලා බබා බිමින් තියලා තාත්ති තමයි අනිත් පහන් තුන පත්තු කරේ. මොකද බබාට එතෙන් ළඟට යන්න බෑ මේ පළතුරු වට්ටි ටික තියෙන නිසා. ඉතින් බබා වාඩි වෙලා ඉන්න තැන යාට ගෙන ආපු පොත්, පැන්සල්, ඒ වගේම සෙල්ලම් බඩු ඒ හැමදේම තියලා තිබ්බා. ඉතින් ඒ වගේම මෙතන මම අකුරු පොරු දෙකක් ගත්තා. එයාට සයන්න ලියන්න තිබුණේ. සයන්න ලියලා ඒ අකුරු පොරුවෙත් ලියන්න තමයි ගත්තේ. නමුත් බබා ඒකට වැඩි කැමති වුණේ නැහැ. ඉතින් මම බල කරෙත් නැහැ. ඒක එහෙමම අරගෙන තිබ්බා. එයා ටිකක් ලොකු වුණාම එයා කැමති වුණොත් ඒකේ ලියන්න දෙන්න. පුතේ තාත්තගෙනේ කියන්න සයන්න සයන්නෙන් ගන්නනේ සමනලයා කියන සමනලයා අපි දැන් මේක දියමු අන්න පුතා මේ පෙන්සල් අතර ගන්න අන්න තාත්තා දින් අල්ලගන්න අම්පුතා ගන්න අල්ලගන්න අර වෙන දන්නේ නෑ මේක කතාවන්නේ කොහොමද අකුරු කියන්න
අන්න අපි අකුරක් ලියනවා මේ. අන්න කට්ටිය බලන්න. මේකට බලන්න පුතේ මේ. තාටික්ටයි. මොකද? මොකද? සයන්න. දැන් අම්මත් එක්ක කියන තව එකක්. අයියා ඉන්න උතන. අයියා ගියේ මම එකක් කියලා දුන්න පස්සේ මේ මෙතන ලස්සන ලියා. හරි තව එකක් ඇන්න. ඔන්න තව අකුරක් ලියනවා. චූටි බෝලයක් ගන්නවා. ඉරක් ගන්නවා. ඉන්න පොඩ්ඩක්. ඉන්න නේද? බන්දි ගෙඩියක් ගන්නවා. තව බන්දි ගෙඩියක් ගන්නවා. බබාට පැන්සල පොත හුරු නිසා අපි ලියන එක නෙමෙයි එයා ලියන්නේ. එයා පොඩ්ඩක් අත තද කරගෙන හිටියා. එයාට ඕන එක ලියන්න තමයි වමනාව තිබුණේ. ඉස්සර නම් ඉතින් පැන්සල් පොත් දෙන්නේ නැහනේ අකුරු හඳුන්වා දෙන චාරිත්‍රය එනකන්. නමුත් දැන් ඒක ගොඩක් දුරට වෙනස් වෙලා තියෙනවා. මේ සීයාත් එක්ක ආච්චි අම්මත් එක්කත් බබා නම්බර්ස් අකුරු ඒ වගේම ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක එහෙම ලිව්වා. මේ බාප්පට කියලා දුන්නා. මේක අර හැම කෙනෙක්ටම ලස්සන මතකයක්නේ. අවුරුදු ගාණක් ගිහිල්ලා මේක දකින්නකොට හැමෝටම හරි සතුටුයි. ඒ නිසා මම පවුලේ හැමෝම එක්ක තමයි මේ චාරිත්‍රය කරේ. ඉතින් දෝනිටත් වෙනසක් අම්මයි තාත්තයි දෙන්නා එක්කම කරනවට වැඩිය පවුලේ අයත් එක්ක කරනකොට ඒක හරි සතුටුයිනේ මේ පුංචි. ඉතින් මේ විදිහට තමයි චාරිත්‍රය සිදු වුණේ. මේ අකුරු පූර්වේ ලිව්වා. නමුත් එයාට එක අකුර වටේට යන්න තේරෙන්නේ නැහැ. මම එයාට බල කරෙත් නැහැ. මොකද තාම එයාලට අකුරු දෙන්නේ නැහැනේ. කොහොමත් අවුරුදු 4-5 වෙනකන් අකුරු දෙන්න එපා කියලා තියෙනවා. ඉතින් අපි ගෙදර වුණත් එයාට බල කරන්න හොඳ නැහැ. පුංචියත් තාම ඒවට සූදානම් නැති නිසා එයාට කැමති දෙයක් එයා කැමැත්තෙන් ලියනවා නම් එයාට ලියන්න දෙන එක වෙනම දෙයක්. ඉතින් එයාට පුංචි තෑග්ගි අපි ගෙනත් තිබුණා. ඒවා තාත්ති අතින් දුන්නා. ඒ වගේම පුංචි බාප්පා එයාට තෑග්ගි ගෙනත් තිබුණා. ඒවත් ඒ වෙලාවේ දුන්නා. ඉතින් එයාගේ හරි ලස්සන දවසක් කියලා අපිට හිතුණා. එයාත් හරි සතුටින් හිටියා. ඉතින් මේ විදිහට තමයි අකුරු හඳුන්වා දීමේ චාරිත්‍රය වැඩ කටයුතු ඉවරුනේ. ඉතින් තවත් ලස්සන අත්දැකීමකින් ආයෙත් හමු වෙමු. ඉඳුල් කටේ.